බලන්න කොච්චරදී මම යන්න එපා කියපු ගමනන්න මේ ගියේ. අයියෝ පිස්සු කොල්ලෙක් කනේ. මට හිතුණාතෝ. හිත හිරි වැටුණාදෝ. තේරෙන්නේ නැහැ ඊයේද? හෙලෝ පුතා කොහෙද ඉන්නේ? මේ යාළුව එක්ක. දැන් ඊයේ ඉඳන් ගෙදර ආවේ නැහැ. හරි එනවා. මන් දන්නේ තාත්තට නම් හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. තාත්තට කේන්ති ගිහිල්ලා? අද කුටි කන්න හොඳට මන් නම් බේරන්නේ නැහැ. අනේ දිවා මොකක් හරි කරන්න ඉතින් එනකම්. යාළුවොත් එක්ක එකතු වෙලා. හරි ඉතින් එනවා ඉතින් මොකක්ද කියන්නේ? ආයෙ නම් ඔයාට යන්න හම්බෙන්නේ නැහැ ඔය වගේ ගමන්. එහෙම කියන්න එපා. අද තාත්තා ගෙදර එනකන් ඉන්නේ. කියන්න එපා මේ පොඩ්ඩක් බලන්න. හොඳට කුටි කයි අද. අනේ ඉතින් එහෙම කරන්න පොඩ්ඩක් මට ස්ටේප් නම් කරන්න දෙයක් නැහැ මන් නම් බේරන්නේ නැහැ. නේ. ඇවිල්ලා ඕන දෙයක් තාත්තත් එක්ක බේර ගන්න මන් නම් බේරන්නේ නැහැ අද. අනේ එහෙම ඕන කරන්න. දෙයක් කරගන්න. හරි එනවා ඉතින් එනවා. නටනවා. මරු තාත්තා. හිත හිරි වැටුණාදෝ. කෝමේ කඩෙව් එකෙක්වත් නෑනේ පේන්න. මහත්තයා. මේ ඉන්නේ තමුසර මතකද මාව? මතක නෑ? අර ෆයිඩ් රයිස් එකක් අරන් ගියේ මතක නෑ? අනේ මට නම් මතක නෑ මහත්තයා. හරි මා මතක් වෙන්න ඕනේ නෑ. මා මතක් වෙන්න ඕනේ නෑ. මම මොකද මම නළු වෙන්නේ නෙමෙයි උඹට මා මතක තියාගන්න. මේ ඊයේ රයිස් එක මරු මරුද? අපේ කෑමේ මොනවද මොන ජරාව දාලාද මේ හදන්නේ? අපේ බල්ලට දුන්න කන්න ඌ කන්නෙත් නෑ ඒක. බල්ලෙක්වත් කන්නේ නෑ කියන්නේ ඉතින්. අය මොන කතාවද? පුදුමයි මිනිස්සු මේකට එනවා. නෑ අද මේකෙන් දෙක එකක් බේර ගන්න මේ වගේ ජරාව කන්න පුළුවන්ද ඔය මිනිහට? PH ID කියලා කම්ප්ලේන්ට් කරන්න ඕනේ නේද? PH ID කියන්නේ පා මහත්තයා ඉතින්. කො එන්නේ කියන තමුසලා ජෙෆ්ට් එන්නේ කියනවා. ජෙෆ් උයන එක උට එන්නේ කියනවා. උයන අයියද? උයන අයිය නෑනේ. උයන අයියා මේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා. එළියට ගිහිල්ලා? හරි කමන්නේ. කො මේකඩේ අයිතිකාරයෝ. ඌ ඉන්නවද? අපේ ලොකු සර් ඉන්නවා. ඉන්නවා. එන්න කියන ඉන්නවා කිව්වට ලොකු සරුත් දැන් පොඩ්ඩකට කලින් එළියට ගියා. මං හිතුවා ඉන්නවද කියලා ඇහුවාම ජීවන තුන අතර ඉන්නවද කියලා අහනවා. බම්බුවද්ද ඔය කියවන්නේ? දැන් උන් දෙන්නම නැද්ද මේක? එතන මොකಾದ උයන්නේ මේකේ? හරි. කොහෙද උන් ගිහලා තියෙන්නේ? දෙන්නද? දෙන්නම මේ මං හිතන්නේ ලන්ච් වලට ගියා. ලන්ච් වලට ගිහලා? ඔව්. උන්ගේ ගෙවල් වල ගිහලාද කන්න? ඕ. එහෙම ගෙවල් වලට යන්න බෑ. අපේ උයන අයියා ඉන්නේ නුවරඑළියේ. කොහේ යන්නද මේ වෙලාවේ නුවරඑළියේ? ඒ දෙන්නම මං හිතන්නේ ගියේ මේ ළඟ කඩේට දාලා කන්න. උඹත් මේකෙන් කන්න නැද්ද? මෙහෙන් කන්න බුදු අම්මෝ මොලේ තියෙන මනුස්සෙ මෙහෙන් කන බෑ. මාත් ගෙදරින් බත් පුලක් බැදගෙන එන්නේ. හිත හිරි වැටුණාදෝ. අඩෝ මේ බලන්න මේ මොකද්ද? මං දැක්කම ඔය කලින්. දැකලා තියෙනවද? ආදල්ලා. අඩෝ මේ කසුනායි ගෑල්ල? මම පෝස්ටර් දැක්ක බං කලින්. දැක්කද? තාම විනාඩි 5යිනේ දාලා. මට සේරේ. මේ බලහම මේ ට්‍රම්ප් කියන ඒවා බං. දැක්ක බවක මම. කලින් දැක්ක. මේ බලහන්. ඕක මම දැක්ක බං. මේ දැක්ක බං. දැක්ක මම කලින් දැක්ක. මේ? මම දැක්ක බං. ඕක මම දැක්ක බං. මේ තියෙන්නේ පෝස්ට් එක. just now මුට බලන්න විදිහකුත් නෑ දැම්ම. ඉදපන්කෝ දැන් පෙන්නලා බලමු ලොරි ටෝක් එක දෙයිද කියලා. ඒක නෙමෙයි මේ බලහන් මේ ඇවෙන්ජර්ස් අලුත්ම ට්‍රේලර් එක. ඕක මන් කියන්න එපා ඔයි. ඇහුවත් දැකලා තියෙනවා බල්ලා තියෙනවා දැක්ක මං ඕක හෙන වෙලාවක් දැකලා බොරු කියන්න එපා ඔයි. මේ දාලා තප්පරේ දාමු. તો බොරු කියන්නේ අපි හාවෝ කියලා හිතුවද? ඔබ දන්නවද මං කවුද කියලා? කවුද? යකෝ
අවුරුදු ගානක් තිස්සේ කන්ටෙන්ට් බලලා මට දැන් ඉස්සරහටම කන්ටෙන්ට් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් යකෝ. මගේ මනස දැන් ඒ තත්ත්වෙට දියුණු වෙලා තියෙන්නේ. ඒ තරමට කන්ටෙන්ට් බලලා තියෙන්නේ. හරිද? ඒක විතරක් දැනගනි. ඔය කන්ටෙන්ට් එක දාන්න කලින් මම දන්න ඔය කන්ටෙන්ට් එක දානවා කියලා. පොරම් බලපන් තාත් අප්‍ර පාගේ උඹට එන නොටිෆිකේෂන් එකක්. දැන් ලංකාවේ භූමිකම්පාවක් කියලා තියෙන්නේ. ටක් ගාලා මුදුබඩ ප්‍රදේශවල ඉන්න කට්ටිය ටක් ගාලා එතනින් අයින් වෙන්න, කඳුවල ඉන්න කට්ටිය ටක් ගාලා එතනින් අයින් වෙන්න කියලා දැන් නොටිෆිකේෂන් එකක් එනවා. සිරාඩ පොරම් බලපන්. අඩු සිරාවටම ආවා. භූමිකම්පාවක් කියනවද? නේද මං කිව්වේ මං දැකලා තියෙනවා. ඉතින් යකෝ තෝක දැන්ද කියන්නේ? කලින් කියන්න තිබ්බනේ බූරුව. දැන් මේට ටක් ගාලා අස් කරගන්න බෑ. තමයි නේද මට කලින් කියන්න තිබ්බනේ ඒකනේ. මොකද යකේ? හිත හිරි වැටුනාදෝ. හරි මචං මේ එනවා මං ගිහිල්ලා නැග. හරි, හරි, එල කිරි. එළම. මං එනම් මේ අපි සෙට් එකම අනිවාර්ය සෙට් එකම. නා මචං මේ ගිහිල්ලා නැග. හරි හරි. එල කිරිය සෙට් එකම එළම. අනිවාර්යෙන්. මේක නෙවෙයි. මොකද්ද? මැච් එකට මොකද කරන්නේ? මැච් එක? මැච් එක. ආව් ටීම් එක දානවා. දාමුනේ. උඹ එනවනේ මම ටීම් එක මොකක් කරේ කරගන්න. උඹ එනවනේ. මං එනවා ඉතින් අනිවාර්යෙන් මං එනවා. එල කිරි. එළම. එනම් මේ ගිහිල්ලා නැග. හරි බා. එල කිරි මචං. එල කිරි. ගිහිල්ලා සෙට් එකම අනිවාර්ය. නවතුණානේ. මොකද්ද? උඹේ දැන් අර කෑලි සීන් එක නෑනේ නේ? ඒක දැන් නෑ බා. ඔව් අර උඹ කර හිටි. ඒක නෑනේ. නෑ. වෙලාවට ඇයි ඒ? මං ඊයේ දැක්ක වෙන කොල්ලෙක් ඉන්න පාරේ. නෑ. ඔව් නෑ. ඔව් සිරාවටම සිරාටම කියන්නේ. අඩෝ මාර්ගයේස් එක. හරි හරි උඹට දැන් අවුලක් නැහැ නෑ ඉතින් දැන් අවුලක් නෑ බා. දැන් අවුලක් නැහැනේ එල කිරිනේ. ඔව් එල. හරි එහෙනම් බය වෙන්න එපා. නෑනේ මොන බයද? අවුලක් නැහැ එහෙනම් එල කිරියා. එල කිරි බා. මොකද්ද? සීන් නැති නඹට කියන්නේ. මොනවා? කසුනා. ඔව් ඕව කතා කරලා දන්නේ නැහැ බං අනුගේ දේව. පිට මොකටද ඉතින් ඕව? දන්නේ නැහැ එල කිරි. මං ගිල්ලන්න. හරි බා. හරි එලම. ලකුණා. මොකද්ද? 30 කරා මොකයි කරන්නේ? කවද්ද? 31? මොන හරි කරමුනේ. අනිවා මේ මං ගානේ බයිට්ටා. සිරාවට? මං ගානේ. අඩෝ එල කිරි. මියුසිකල් එකක් තියෙනවා බලමු. ඒකත් බලලා සෙට් කරමු. අනිවාර්ය. එල කිරි. ගිල්ලන්න මචං. හරි බා. ගිල්ලන්න. එලම. එල කිරි. හරි. ආදරේ. අනිවාර්ය ආදරේ. හා තියන්ත ගියා. එහෙනම් මචං එල කිරි වේ. අපි ගිල්ලන්න ඈ. ගිල්ලන්න. එල. හිත හිරි වැටුණා